කැමති ඔයාලගේ සම සුදු කරගන්නද සම පැහැපත් කරගන්නද? ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ අන්න ඒ සම්බන්ධව. ඔයාලා මාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක ආදරෙන් එකතු වෙන්න කියලා ඉල්ලනවා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඉතින් ළමයි අපේ Yellowish Sharp Beauty product වලින් වෙන්නේ සම සුදු වීමක් නෙමෙයි සම පැහැපත් වීමක්. එතකොට අර පිටිපස්සේ වෙන බිත්තියක් වගේ සුදු පාටක් එන්නේ නැහැ අපේ Yellowish Sharp Beauty product වලින්. ඉතින් අපි ගාව තියෙනවා night face cream එක, night body cream එක, එතකොට K Brother soap එක, Alpha Beauty serum එක. දැනට අපි ගාව K Brother soap එකයි serum එකයි නැහැ ජනවාරි ස්ටොක් එනවා. ඉතින් අපිත් එක ගොඩාක් කාලයක් රැඳිලා ඉන්න කස්ටමර්ස්ලා දන්නවා Yellowish Sharp Beauty product වලින් කොහොමද තියෙන රිසල්ට් එක කියලා. ඉතින් අවුරුදු දෙකක් පුරාවටම රැඳිලා ඉන්න අපිත් එක රැඳිලා ඉන්න කස්ටමර්ස්ලා ගොඩාක් ඉන්නවා. ඒ හැම කෙනෙක්ටම අපි එයාලට ලස්සන ස්කින් කලර් එකක් මේ විදිහට අරන් දීලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක අපේ කස්ටමර්ස්ලා යූස් කරන කස්ටමර්ස්ලා දකිනවා නම් අපිට ෆීඩ්බැක් එකක් දීගෙන යන්න. කැමති නම් විතරක්. ඉතින් ඔයාලට කියන්න ඕනේ ඉස්සෙල්ලම අපේ ප්‍රොඩක්ට් වලින් වෙන්නේ ලස්සන ස්කින් කලර් එකක් එනවා. හැබැයි සුදු ස්කින් කලර් එකක් නෙමෙයි. Tamanට තියෙන ස්කින් කලර් එකට මැච් වෙන ලස්සන කලර් එකක් තමයි එන්නේ. හරිද? එතකොට ඔයාලගේ ෆේස් එකේ පිම්පල් තියෙනවා නම් පිම්පල් මාක් තියෙනවා නම් ඇසට කළු වෙලා තියෙනවා නම් පිග්මන්ටේෂන් තියෙනවා නම් ඒ හැමදේම රිකවර් කරගෙන ලස්සන කලර් එකක් ගන්න පුළුවන්. හැබැයි මම හැමදාම කියන දෙයක් තමයි දවසෙන් දෙකෙන් කලර් එක එන්නේ නැහැ. සති 3ත් මාසයක් අතර කාලෙක තමයි මේ කලර් එක එන්නේ. ඉතින් මම කියනවා වගේ මම කියන විදිහටම යූස් කරන කස්ටමර්ස්ලාට මේ විදිහ ලස්සන ස්කින් කලර් මම අරන් දීලා තියෙනවා. අපේ ප්‍රොඩක්ට් වලින්. ඉතින් මේ තියෙන්නේ මාසයක් යූස් කරන්න පුළුවන් අපි ගාව තියෙන night face cream එක. අපි ගාව තියෙන්නේ එක රේන්ජ් එකයි fast whitening VIP එහෙම කියලා නැහැ. ඉස්සරහට එන්න පුළුවන්. ඉතින් දැනට තියෙන්නේ මෙන්න මේ night face cream එක. එතකොට මේක මාසයක් යූස් කරන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙනවා මාස දෙකක් මේක යූස් කරන්න පුළුවන්. එන්න එහෙම තියෙනවා මාස දෙකක්. එතකොට මාස දෙකමාරක් මාස 3ක් යූස් කරන්න පුළුවන් face cream එක. size තියෙනවා. ඔයාලට කැමති නම් අපිත් එක්ක එකතු වෙලා ඉන්න පරණ කස්ටමර්ස්ලා ගොඩක්ම යන්නේ මෙන්න මේ face cream එකට. මේක මාස දෙකමාරක් මාස 3ක්. කියන්නේ ගොඩක් කාලයක් යූස් කරන්න පුළුවන් මේ face cream එක. ලොකු ගාණක් වෙන්නේ නැහැ. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න පරණම කට්ටිය ගන්න මෙන්න මේක. මේක ලාභයි මේකට ලාභයි. ඉතින් මාසයක් ඉස්සෙල්ලම ගන්න කෙනෙක්ට ඉතින් ටෙස්ට් කරලා බලන්න මෙන්න මේක අරගෙන යූස් කරන්න පුළුවන් කොහොමද කියලා. අනිවාර්යෙන්ම ඔයාගේ ස්කින් කලර් එකට මැච් වෙන ලස්සන කලර් එකක් අනිවාර්යෙන්ම එනවා. එතකොට බොඩි ක්‍රීම් ස්ටොක් එක ඊයේ ඉවරුනේ ළමයි. තව දවස් 3කින් විතර බොඩි ක්‍රීම් දෙන්න පුළුවන්. බොඩි ක්‍රීම් එකෙනුත් ලස්සන කලර් එකක් ෆුල් බොඩි එකටම අරන් දෙනවා අනිවාර්යෙන්ම. එතකොට මේ තියෙන අපේ රෝස්මෙරි හෙයාර් ඔයිල් එක. මේ රෝස්මෙරි හෙයාර් ඔයිල් එකෙන් ඔයාලගේ හිස්ටරි ප්‍රශ්න තියෙනවා නම් කොණ්ඩේ යනවා නම් ඔළුව කසනවා නම් මේ හැම දෙයකම ගොඩක් හොඳයි. අනිවාර්යයෙන්ම ගොඩක් හොඳයි ළමයි. මගේ කොණ්ඩේ මෙන්න මෙතනට තිබ්බේ මුලම YouTube එකට වීඩියෝ කරන්න ගත්තී දැන් කොණ්ඩේ මාර විදිහටම දිගයි. දික් වෙලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ අපේ රෝස්මෙරි හෙයාර් ඔයිල් එක. මේකට රෝස්මෙරි විතරක් නෙමෙයි තව ඖෂධ වට්ටෝරුවක්ම අඩංගු වෙනවා. ඉතින් ලස්සන වෙන්න කැමති නම් Yellowish Sharp Beauty product අරගෙන බලන්න. ළමයි තම්බපු ඉස්සෙක් වගේ සුදු වෙන්න අකමැති අයට පුළුවන් අපේ ප්‍රොඩක්ට් යූස් කරන්න. ගෝල්ඩන් ලස්සනම ගෝල්ඩන් කලර් එකත් එක්ක පින්ක් කලර් එකක් වගේ මික්ස් වෙච්ච ලස්සන ස්කින් කලර් එකක් තමයි එන්නේ. ඉතින් ප්‍රොඩක්ට් එක යූස් කරලා බලන්න රිසල්ට් තියෙනවා. ඒ වගේම කනගාටු වුණත් කියන්න ඕනේ ළමයි COD ඔප්ෂන් එක නවත්තනවා. ඒකට ලොකු හේතුවක් තියෙනවා. පරණ කස්ටමර්ස්ලා බය වෙන්න එපා. යාලට අපි COD ඔප්ෂන් එක දෙනවා. එතකොට අපිත් එක්ක එකතු වෙන අලුත් කට්ටියට COD ඔප්ෂන් එක නවත්තන්න වෙනවා. ඩිපොසිට් කරගෙන තමයි අපි ඕඩර් එක යවන්නේ. මොකද මේ දවස්වල බොරු කාරයෝ ගොඩාක් ඉන්නවා ළමයි. ඉතින් මේ COD බොරුවට ඕඩර්ස් දාගෙන ඉවර වෙලා කිසිම හේතුවක් නැතුව එයාලා ආසාවට අපි දැන් මොකක් හරි ප්‍රොඩක්ට් එකක් දා වීඩියෝ එක දාද්දි ඒක ආසාවට දැකලා ඉවරට එයාලා බොරුවට ඕඩර් කරලා ඉවර වෙලා ඒවලට ඩිලිවරි එකකින් කෝල් කරද්දි රිටර්න් කරනවා. ඉතින් එහෙම කරන්න එපා ළමයි. මොකද බිස්නස් කරන අය දන්නවා සාමාන්‍ය බිස්නස් එක ලාභ පාඩු වෙනවා. ඒක ඇත්ත. හැබැයි අන්ටේ ප්‍රොඩක්ට් එකේ පානම් බොරුවට ඕඩර්ස් දාන්න එපා. මොකද අපි රිටර්න් charge එක ගෙවන්න ඕනේ. ඒ වගේම මම දන්නේ අනිත් කට්ටිය මේ දේ කරනවාද කියලා. මට රිටර්න් එන බඩු කිසිම item එකක් මම ආය කස්ටමර්ස්ලාට යවන්නේ නැහැ. මම අයින් කරනවා. මොකද මේ ආයි පාර්සල් සති 2-3ක් විතර තිබිලා තමයි අපි ගාවට එන්නේ. එතකොට ඒවා යවන්න බෑ. තව කස්ටමර් කෙනෙක්ට දෙන්න බෑ අපිට. ඉතින් මේ එහෙම කරන්න එපා. සමහර කට්ටියකින් අහුවම රිටර්න් කරන්න හේතුව මොකද්ද කියලා කියනවා. මේ නියමිත එයාලා බලාපොරොත්තු වෙන දිනේට එයාලට හම්බුනේ නැලු පාර්සල් එක. ඉතින් හැමෝම මට කියන්න තියෙන්නේ මම ඔයාලට අතින් පාර්සල් එක අරගෙන ඔයාලා ළඟට එන්නේ නැහැ. මම ඩිලිවරි සර්විස් එකක් කරහා තමයි ඔයාලට පාර්සල් එක එවන්නේ. එතකොට මම කියනවා දවස් 2 හෝ 3 ඇතුළත පාර්සල් එක ලැබෙයි. හැබැයි සමහරක් වෙලාවට ටික දවසක් පරක්කු වෙයි. මොකද මේ දවස්වල වැස්සල ළමයි ඔයාලත් මිනිස්සු අපිත් මිනිස්සු. ඉතින් මේ වහිද්දි එක දිගටම සාමාන්‍ය වහිද්දි ඩිලිවරි එකේ මිනිස්සුන්ට උනත් පාර්සල් බෙදන්න යන්න බැහැනේ. එතකොට පාර්සල් පරක්කු වෙන්න පුළුවන් මේ දවස්වල වැස්ස නිසා. ඉතින් එක කස්ටමර් කෙනෙක්ගෙන් මම අහද්දි කිව්වේ එයා දාපු දේ එයා හිතුව දිනෙට එයාට අපි කියපු දිනෙට ආවේ නැති නිසා කියලා. ඉතින් එහෙම කරන්න එපා. මේ ගොඩාක් මාත් එක්ක ඉඳලා ඉන්න ගොඩාක් කස්ටමර්ස්ලා හරිම ආදරණීය මිනිස්සු. ඉතින් මේ මම එයාලා විශ්වාස කරලා තමයි COD දෙන්නේ. ඉතින් ඒ විශ්වාසය ඒ විදිහටම රකින්න කස්ටමර්ස්ලා මාත් එක්ක ඉන්නවා. ඉතින් මම එයාට හදවතින්ම ආදරේ
මට කියන්න තියෙන්නේ ඒ වගේ දේවල් කරන්න එපා. සාමාන්‍යයෙන් ස්මෝල් බිස්නස් එකක් ගමුකෝ අපි. ස්මෝල් බිස්නස් එකක් කරන කෙනෙක්ට ඔය වගේ දෙයක් කරොත් කොච්චර පාඩු වෙනවද? ඉතින් ඒ නිසා ඔයාලට ප්‍රොඩක්ට් එකක් ඕනම නම් විතරක් ඕඩර් කරන්න. ඒ දේ ඔයාලට අවශ්‍ය නැත්තම් ඔයාලගේ හිත වෙනස් වෙනවා නම් පාර්සල් ගෙද්දි මට ගන්න ඕනේ නැහැ වගේ කියලා හිතනවා නම් ඒ ප්‍රොඩක්ට් එක ඕඩර් කරන්න එපා ළමයි. ඉතින් ඒකත් කියන්න ඕනේ. එහෙනම් මම මගේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන්නම්. මෙච්චර වෙලා මගේ වීඩියෝ එක බලන් හිටපු ඔයාලා හැමෝටම thank you so much. bye bye.